Hello friends, it's Smart Business with RNI Group YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම කලින් කිව්වා වගේම අලුත් business idea එකක් එක්ක ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අදම මාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී මම ඔයාලා හැමෝටම ගැලපෙන business ideas පිළිබඳ videos ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තමන්ගෙම කියන ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මං හිතනවා මේ channel එක හරහා ඔයාට වැදගත් දේවල් ඉගෙන ගන්න හරි එහෙම නැත්නම් ඔයා සමහර විට අනාගතේ පටන් ගන්න ඉන්න business එක මගේ YouTube channel එක හරහා මම ඔයාලට කියලා දෙන business එකක් වෙන්න පුළුවන් සමහර විට. අනේ ඒ නිසා අදම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද අපි හැමෝම ආසයි තමන්ගේ ජීවිතවල හින බලාපොරොත්තු මේ දේවල් ඉක්මනටම අපේ ජීවිතවලට ළඟා කරගන්න. ඉතින් අන්න එහෙම ළඟා කරගන්න නම් රැකියාවකට අමතරව ගොඩක් කට්ටිය මම දකින විදිහට ගොඩක්ම අය ව්‍යාපාර වලින් තමයි රැකියාව කරලා තමන්ගේ හින හැබෑ කරගත්තා ඉන්න. නමුත් ඒකට යම් කිසි කාලයක් යනවා. නමුත් සාර්ථක විදිහට අපි ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් අපිට තියෙන හින බලාපොරොත්තු මේ හැම දෙයක්ම ගොඩක් ඉක්මනට අපේ ජීවිතවලට ළඟා කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මම ඉගෙනගත්තු දේවල් වලින් මගේ ළඟ තියෙන දැනුමෙන් බිස්නස් ගැන මම ඔයාලට වීඩියෝස් අරන් එනවා. ඉතින් අදත් මම ඒ වගේ පොඩි වීඩියෝ එකක් අරන් ආවා. පොඩි වීඩියෝ එකක් කියන්නේ මේක පොඩි බිස්නස් එකක්. සමහර විට මේක ස්වන් රැකියාවක් විදිහට කෙනෙක්ට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය බිස්නස් ගත්තාම සමහර විට අතේ ලොකු මුදලක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි මුදලක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැමෝටම ගැලපෙන වීඩියෝස් මම ඉස්සරහට අරගෙන එනවා. අද අරන් ආවේ අතේ තියෙන පුංචි මුදලෙන් තමන්ගෙම කියන ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට ගැලපෙන වීඩියෝ එකක්. ඉතින් මේක කියන්න ඕන නිවසේ ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ගෘහණියක් වෙන්න පුළුවන්, ස්වන් රැකියාවක් ගැන හිතගෙන ඉන්න කෙනෙක්ට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මම ලොකු දේවල් කියන්නේ නැතුව, ගොඩක් වෙලාව ගන්න නැතුව කෙටියෙන් කියන්න මේක ඉස්සලාම කියන්න ඕන ආහාර සම්බන්ධ ව්‍යාපාරයක්. ඉතින් ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් කියන්නේ අපි හැමෝම දන්නවනේ කෑම ගත්තොත් හොඳ මාකටිං එකක් තියෙන බිස්නස් අයිඩියා එකක්. ඉතින් අන්න ඒකත් ඕන තරම් අපි දැකලා තියෙනවානේ. ඉතින් අන්න ඒ වගේ වෙනස්ම විදිහේ ව්‍යාපාරයක් තමයි මම මේ කියන්න යන්නේ. ඔයාලා දන්නවනේ අපි හැමෝම ලංකාවේ අපි හැමෝම ආසයි කිරිබත් කන්න. ඉතින් කිරිබත් කියන්නේ අපි විශේෂ අවස්ථාවල් වල හදන කෑමක්. ගොඩක් දුරට උපන් දිනයකදී එහෙම නැත්නම් ෂොප් එකක් ඕපන් කරනකොට කොහොම හරි අපේ ජීවිතවල විශේෂ දවසකට උදේම හදන සුබ කටයුතු වල උදේම හදන ආහාරය තමයි කිරිබත් කියන්නේ. ඉතින් අනේ ඒ අවස්ථාවන් වලට අමතරව අපිත් ආසයි කිරිබත් කන්න. අන්න ඇත්තටම පෞද්ගලිකව ගත්තොත් ගොඩාක් මාංශ කෑමක් තමයි කිරිබත් කියන්නේ. ඉතින් ඔයාට පටන් ගන්න කියන මේ ස්වන් රැකියාවත් කිරිබත් හා සම්බන්ධ ස්වන් රැකියාවක්. ඔයා බලන්න නැති ඒ මොකද්ද කියලා නේ? මේකයි. ඔයාට කරන්න තියෙන්නේ දැන් අපි හැමෝම දන්නවනේ රැකියාවල් වලට යන අය, ව්‍යාපාර වලට යන අය, උදේ ඉස්කෝලේ යන අය මෙන්න මේ හැමෝම උදේ කාලේ කියන ගොඩක් කාර්යබහුල වෙලාවක්. ඉතින් අනේ ඒ නිසාම අපි හැමෝගෙම උදේ ආහාරය ගොඩක් වෙලාවට පොඩි දෙයක් මත යැපෙනවා. එහෙම නැත්නම් උදේ ආහාරය මිස් වෙනවා. නැත්නම් කිරි කෝප් එකකට සීමා වෙනවා. මෙන්න මේ හේතුව නිසා ඔයාට මෙන්න මේ ගැටලුව ප්‍රයෝජනයකට එකෙන් ප්‍රයෝජනයක් යනවා මේ ගැටලුව අඳුරගෙන යන්න ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒකට දැකලා ඇති උදේට කොල කැඳ විකුණන කට්ටිය ඉන්නවා පාරවල් අයිනේ. අනේ ඒකත් හොඳ බිස්නස් අයිඩියා එකක්. අනිවාර්යෙන් ඔයා බිස්නස් ගැන දන්න කෙනෙක් නම් මේ ව්‍යාපාරය ගැන දන්නවා. ඉතින් අන්න ඒකටත් හොඳ ඉල්ලුමක් තියෙන බිස්නස් එකක්. අනේ ඒහත් සමානවම ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක් ගැන තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මේ ව්‍යාපාරය වඩ පුළුවන් උදේට පාරක් අයිනේ තියාගෙන පොඩි හට් එකක් හදාගෙන හරි මුලින්ම මේ විදිහට පටන් ගන්න. පොඩි මේන්සයක් තියාගෙන හරි ඔයාලට මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. ඔයා කරන්න ඕන රසම රස කිරිබත් එකක් හදන්න ඕන. මේක අර සාමාන්‍ය විදිහේ කිරිබත් එකක් විදිහට හදන්න එපා. හොඳට කිරි දාලා කිරි රසට තියෙන රසම රස කිරිබත් එකක් හදන්න. ඉතින් මේ කිරිබත් එක හදලා ඔයා කැට කපන්න. මෙන්න මේ මෙතනෙත් ඔයාට පුළුවන් මාකටිං ට්‍රික් එකක් පාවිච්චි කරන්න. කැට කපනවා කියන්නේ සාමාන්‍ය හැම තැනම තියෙන විදිය සාමාන්‍ය කොටු හැඩයට
කිරිබත් එක කපන්න නැතුව ඔයාලට පුළුවන් සමයක ෂේප් එක වෙනස් කරන්න. හાર્ට් ෂේප් එකක්, මල් ෂේප් එකක්, රවුන්ඩ් ෂේප් එකක් මෙන්න මේ වගේ එක එක ෂේප් වලට ලස්සන ඩිසයින් එකක ඔයාලට පුළුවන් මේ කිරිබත් එක කපන්න. අන්න එහෙම කපලා ඔයා මෙන්න මේකට විශේෂයෙන්ම හදන්න ඕන චිකන් කරි එකක්. ඒ කියන්නේ ඔයාලා අහලත් ඇති, ඔයාලා අනිවාර්යෙන් කාලත් ඇති චිකන් හොදිත් එක්ක නැත්නම් මාළු හොදිත් එක්ක නැත්නම් සැමන් එක්ක කිරිබත්. ඇත්තටම මට නම් කියද්දිත් මේ හරි ආසයි. ඒක හරි අමුතුම රසයක් තියෙනවා. හැබැයි මෙන්න මේ කෑම අපි ආස නිසා අපි හදාගෙන කෑවොත් ඇරෙන්න අපි එළියට ගිය තැනකින් කන්න, එහෙම නැත්නම් යන තැනකදී ඉක්මනට අරගෙන අපිට කන්න පුළුවන් තැනක් මම තාම දැකලා නැහැ. ඉතින් අන්න ඒ නිසා මම හිතනවා මෙන්න මේ ව්‍යාපාරයට ඔයා මේ ව්‍යාපාරය පවත්වාගෙන යන විදිහත් එක්ක හොඳ තැනකට අරන් යන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයා මේ කිරිබත් එක දෙන්නේ චිකන් හොදි හරි මාළු හොදිත් එක්ක හරිනේ. එතකොට ඔයා මේකට තව හදන්න ඕන ලස්සන ලුණු මිරිසක්. ඒකත් අමුතුම ෆ්ලේවර් එකකින් හදන්න පුළුවන් නම් ඒකත් ඇත්තටම ආකර්ෂණීයයි. මොකද හිතන්නකො හදිස්සියේ හරි කිරිබත් කන්න ආස කෙනෙක් එනවා. හැබැයි චිකන් කන්නේ නැහැ. ඉතින් එතකොට මේ ඔයාව ආපහු ඔයා ගාවට එන කස්ටමර් කෙනෙක් ආපහු හරවලා යවන්න නැති වෙන්න ඔයා ගාව තව ඔප්ෂන් එකක් තියෙන්න ඕන. එතකොට ඔයාට පුළුවන් ලුණු මිරිසක් එක්කයට කිරිබත් එකක් දෙන්න. එතනත් ඔයා බිස්නස් එකක් කරන්න. ඉතින් අන්න ඒ නිසා පුළුවන් නම් ඒකටත් ඔයාට උමලකට ටිකක් දාන්න පුළුවන්, කුණිස්ස ටිකක් දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට අමුතුම රසයකින් ඔයා විශේෂ ලුණු මිරිසකුත් හදා ගන්න. ඉතින් අන්න ඒකත් එක්ක ඔයාට පුළුවන් මෙන්න මේ හදාගත්ත කෑම ටික පිරිසුදු භාජන වලට දාන්න. ඒකට මං කියනවා යෝජනාවක් විදිහට කියනවා සුදු පාට. එහෙම නැත්නම් ට්‍රාන්ස්පරන්ට් තියෙනවා, බොක්ස් තියෙනවනේ, එහෙම නැත්නම් බාස්කට් තියෙනවනේ. අනේ බාස්කට් අරගෙන පිළිවෙලට කිරිබත් ටික අසරන්න, අනිත් එකට චිකන් හොදි හරි මාළු හොදි ටික හරි ඒකට දාන්න. ඒ දාලා ඔයා අරන් යන්න ලුණු මිරිසක් පොඩි කප් එකකට දාලා අරන් යන්න. අරන් ගිහින් ඔයා හිතන්නකො ප්‍රධාන පරක් අයිනනවා මේ බිස්නස් එක පටන් ගන්න. එතන මේසයක් හරි තියෙනවනේ. අන්න එතන ඔයා මේ දෙක පේන ලස්සනට තියාගන්න. ඒක ඉස්සරහින් ඔයා තව තියාගන්න ඕන ට්‍රාන්ස්පරන්ට් කප් එකක්. මෙන්න මේ වගේ ට්‍රාන්ස්පරන්ට් කප් එකක්. මෙන්න මේ කප් එකට තමයි ඔයා ඔයාගේ කිරිබත් එක දාලා කස්ටමර්ට දෙන්න ඕන. ඒ කියන්නේ දැන් මේක කියන්න විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේකෙන් ඔයාගේ කෑම හරි පිළිවෙලයි පිරිසුදුයි කියන දේ කස්ටමර්ට දැක්ක ගමන් තේරෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේවා ඇත්තටම පෙට්ටවල ගොඩක් ගණන් අඩු ප්‍රොඩක්ට් එකක්. ඒ නිසා ඔයාට පුළුවන් මේකට එක එක සයිසස් වලින් බොක්ස් ගන්න. එතකොට අරන් එක කිරිබත් කෑල්ලක් එහෙම නැත්නම් අනිකට දෙකක් තුනක් මෙන්න මේ වගේ සයිසස් වලින් ගන්න. එතකොට ඔයාට එක එක ප්‍රයිස් වලින් ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ගන්න පුළුවන්. ඒ අරගෙන කප් දෙකක් තුනක් ඉස්සරහින් තියන්න, ලස්සන රසලා තියන්න පේන. දැන් කස්ටමර්ට ඕන එකයි නම් ඔයා ඒක දෙන්න. ඒකත් එක්කම වෙනම චූටි කප් එකක් ගන්න, හොදි එක දාන්න, චිකන් හොදි එක දාන්න. ඒකල කස්ටමර්ට ඉල්ලනකොට කප් එකත් එක්කම එයාට ඕන පීසස් එකයිද දෙකයිද ඒ බොක්ස් එකයි ඒකටම චිකන් හොදි බොක්ස් එකයි දෙන්න. හරිනේ. එතකොට ඒ වගේම තව දෙයක් තමයි ඔයා මෙන්න මේකට මේ එකතු කරන්න ස්පූන් එක. ඔයාලා දන්නවනේ, දැකලා තියෙනවනේ ප්ලාස්ටික් වුඩන් වලින් ලී වලින් කරපු පොඩි ස්පූන් තියෙනවනේ. මෙන්න මේ ස්පූන් එකක් ඔයා මෙන්න මේ කප් එකේ ඇටච් කරන්න. සෙලෝ ටේප් කෑල්ලකින් හරි යලවන්න. එතකොට මේක ගන්න කස්ටමර් මම කියලා හිතන්නකෝ. මට පුළුවන් එතකොට මේක මගේ අත ගෝදන්නේ නැතුව, මොකද මම උදේ වැඩට යන කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට වාහනේ යන ගමන් ට්‍රැෆික් වෙලාවේ එහෙම නැත්නම් කලර් ලයිට් එකක් ගාවදී වගේ අපි වාහනේ නවත්තගෙන ඉන්නවනේ. අන්න ඒ වෙලාවෙදී ඉක්මනට මට මේක කන්න පුළුවන්. එතකොට අත ගෝද ඉන්න දෙයක් නැහැ. ස්පූන් එකක් තියෙනවා. ඒ වෙලාවම විනාඩිය දෙකක් තුනක් තියෙනවනම් ටග්ගාලා එක කන්න පුළුවන්. ඉතින් එතකොට මේක මම ගන්නවා කියන්නේ මට ගොඩාක් ලේසි. එතකොට කියන්නේ ඒක ඇත්තටම මට පහසුයි. මොකද බිසි ටයිම් එකකදී අන්න ඒ වගේ පොඩි දෙයක් වුණොත් ගොඩාක් වටිනවා. ඉතින් ඒක ඔයාගේ බිස්නස් එක තව ඩිමාන්ඩ් කරනවා.
හරි. එතකොට මම ඔයාලට කිව්වා කොහොමද ප්‍රොඩක්ට් එක කස්ටමර් කෙනෙක්ට දෙන්න ඕන කියලා. ඉතින් මේකට ඔයාලට පුළුවන් දැන් ඔයා දෙන්නේ ට්‍රාන්ස්පරන්ට් පොඩි කප් එකකනේ කස්ටමර් ඉල්ලුවා කියන්නකෝ කිරිබත් කප් එකක්. අනේ කප් එක දාලා ඒක උඩින් චිකන් හොදි තියෙන පොඩි කප් එකයි ස්පූන් එක කොහොමත් ඒකේ පියනම ඔයා සෙලෝ ටේප් එකක් ගහලා අලවලා තියන්න. ඒකයි ඔයා පොඩි බෑග් එකකට දාලා දෙන්න. කඩදාස් බෑග් තියෙනවනේ හරි ගණන් අඩුයි මේ දේවල්. අනේ බෑග් එකකට දාලා ලස්සනට කස්ටමර්ට දෙන්න අතට. එතකොට ඒ හැම දෙයක්ම ඔයාගේ ව්‍යාපාරයේ පුංචි එකක් වෙන්න පුළුවන්. හැබැයි අනේ ඒ දේවල් වලින් ඔයාගේ ව්‍යාපාරයේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ බෑග් එකට ඔයාලට පුළුවන් තව ඔයාගේ බිස්නස් එකට නමක් දාගන්න. එහෙම නැත්නම් ලෝගෝ එකක් හදාගන්න. මෙන්න මේ ලෝගෝ එක හරි නම හරි තියෙන ස්ටිකර් එකක් ඔයාලට පුළුවන් print කරලා ඒකේ අලවන්න. ඒක ලෝගෝ contact number එකකුත් එක්කම දාන්න. අනේ එතකොට හරි ලස්සනයි ඔයාගේ බිස්නස් එක ඇත්තටම කියනකොට තාස හිතෙනවා මට නම්. ඔයාගේම නමකින් කස්ටමර් කෙනෙක්ට ඔයා ප්‍රොඩක්ට් එකක් දෙනවා. අනේක දකින්න කෙනාට උනත් මේ ඒක හරි ප්‍රියයි. අනේ ඒ වගේ ඔයාගේ බිස්නස් එකට වටිනාකම් එකතු කරගන්න බලන්න ඔයා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය දිගටම දවසින් දවස ඉහළ තැනකට ගන්න. ඉතින් අනේ ඒ වගේම ඔයාට දැන් ඔයා මේ ඉන්න තැන තියෙනවනේ ප්‍රධාන පාරක් අයිනේ වගේ නෝ ව්‍යාපාරය කරන්නේ. එතකොට ඔයා ඕක ඉස්සරහට තව බැනර් එකක් print කරගන්න. ඉතින් මේ බැනර් එකේ ඔයා දාන්න හරි ලස්සනම ෆොටෝ එකකුත් එක්ක චිකන් හොදි සමග කිරිබත්. එහෙම නැත්නම් කිරිබත් සමග චිකන් හොදි. මේ කැමති විදිහකට ඔයා ලස්සන එහෙම නැත්නම් ඔයාට හොඳයි කියලා හිතෙන වාක්‍යයක් මේකට print කරගන්න. එතකොට මේ දකින්න කෙනෙක්ගේ හිත ඒ කියන්නේ අපි දැක්කොත් දෙයක් ඒක ගාවට ඇදිලා යනවා කියන්නේ බැනර් එක දැක්කත් ඇස් ඇදිලා යනවා. කියන්නේ ප්‍රියයි. අනේ වගේ හොඳ ලස්සන ෆොටෝ එකක් දාලා ආස හිතන විදිහේ බැනර් එකක් print කරගන්න. එතකොට දැන් හිතන්නකෝ යනවා දැන් මම යනවා කියන්නකෝ ඇත්තට මං කිරිබත් එකක් කියලා කන්න හිතන්නේවත් නැහැ. හැබැයි අරක දැක්ක ගමන් කන්න හිතෙනවා. ඒ ෆොටෝ එකත් එක්ක දකිද්දි අපිට ඒකට ආසාවක් ඇති වෙනවා. අනේ ඒ වගේ බැනර් එකක් ඔයා හදාගන්න. ඔයාට පුළුවන් මේකට තව කිරිබත් එකට අමතරව මුං යට කිරිබත් එක එකතු කරන්න පුළුවන්. කෝපියට කිරිබත් එකක් එකතු කරන්න පුළුවන්. එතකොට ඔයාට බැනර් එකෙම දාන්න පුළුවන් මුං කිරිබත්, කෝපි කිරිබත් සමග චිකන් හොදි. මේ ඕන එකක් එක චිකන් හොදි හරි. මාළු හොදි හරි ඔයාට ඊසි දෙයක්. ඔයාට ලේසි දෙයක් හැබැයි රසට හදලා තියන්න. අනේ ඒක දැක්කහම ඔයාගාට පාරිභෝගිකව ඇදිලා එනවා. ඉතින් මං කියන ඔයාගාට එන පාරිභෝගිකයෙක් ආය දවසක ඔයාගාට ගෙන්න ගන්න පුළුවන් විදියට ඔයාගේ ව්‍යාපාරය කරගෙන යන්න. මොකද දැන් උදේ යන කෙනෙක් කියන්නේ එකම පාරේ දැන් ඔයා ව්‍යාපාරය කරන තැන කෙනෙක් යනවා කියන්නකෝ. එයා නිතරම යන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද උදේට යන ගොඩක්ම මමගේ රැකියාවල වලට යන අය. ඉතින් එතකොට හැමදාම එයාලා එකම පාරේනේ යන්නේ. ඉතින් එහෙම යන අය ඔයා ගාවට එක දවසක් ආවොත් ඔයා ගාව තියෙන ප්‍රොඩක්ට් එක යට සැටිස් නම් ඔයාගේ කෑම එක රසයි නම් ඔයාගේ ආව තියෙන ප්‍රයිස් එක සාධාරණයි නම් අනිවාර්යෙන් එයා දිගටම ඔයා ගාවට එනවා. වෙන තැනක් හොයන්නේ නැහැ. අන්න ඒ වගේ තමන් ගාවට එන එක්කෙනා දිගටම ඔයාගේ ළඟට එන පාරිභෝගිකයෙක් බවට පත් කරගන්න ඕන ඔයා. ඉතින් අන්න ඒ තැනට ඔයා වැඩ ටික කරගන්න ඕන ඔයාගේ බිස්නස් එකේ. ඒ දේවල් ඔයා හොඳට කල්පනා කරලා ඒ දේවල් ඇඩ් කරගන්න. දැන් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයා ගාව පොඩි හරි දැනුමක් තියෙනවනේ. ඉතින් මම මේ කියන කරුණුත් එකතු කරගෙන ඔයා ගාව තියෙන දැනුමත් එකතු කරලා ලස්සනට මේ ව්‍යාපාරය පටන් ගන්න. ඉතින් මේක තමයි මම අද දවසේ ඔයාලට අරගෙන ආව බිස්නස් අයිඩියා එක. මට මේකෙදී ඔයාලට කියන්න දෙයක් අමතක වුණා. විශේෂයෙන්ම ඔයා මේ බිස්නස් එක කරනකොට ඔයා ප්‍රධාන පාරක් අයිනේ. ඉතින් ඔයා පිරිසුදු ඇඳුමක් ඇඳගෙන ඔයා කෑම දෙනකොට ග්ලව්ස් එකක් පාවිච්චි කරලා පුළුවන් නම් මාස්ක් එකක් පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ දේවල් ඔයා අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එතකොට තවත් කස්ටමර්ට ඔයා ගැන ඔයාගේ බිස්නස් එක ගැන විශ්වාසයක් වගේම පැහැදීමකුත් ඇති වෙනවා. ඒක අනිවාර්යෙන් ඔයාගේ බිස්නස් එක අප් වෙන්න ගොඩක් බලපාන ප්‍රධාන කරුණක්. ඒ නිසා මේකත් ඔයාගේ බිස්නස් එකට ඇඩ් කරගන්න. ඉතින් ආය දවසක අලුත්ම බිස්නස් අයිඩියා එකකින් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. කියන්න ඕනේ මේ වීඩියෝ එක ගැන ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මම රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. ඒ වගේම මේ
ඔයාගේ තියෙන යෝජනා අදහස් මොන හරි දෙයක් තියෙනවා නම් ඒත් කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරලා notification bell එක all button එකත් press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින් notification එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම තවත් unique business idea එකක් ඉක්මනටම අරගෙන එනවා. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. හැමෝටම බොහොම ස්තුතියි.